ලංකාවේ ප්‍රථම වරට සුනක අභිජනනකරුවන්ට සුනක ආදරවන්තයින්ට වැදගත් වන දැනුම තාක්ෂණය සාකච්ඡා තරඟ නැරඹීමට Talk with KPN YouTube නාලිකාව සමග අදම එකතු වන්න. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අපේ යාළුවෝ ඔක්කොටම අපි මේ ටිකේ දිගටම වගේ විවිධ සමාගම් හරහා නිෂ්පාදනය කරන ලංකාවේ සුනකයන්ට භාවිතා කරන පණු බෙහෙත් වර්ග කිනිතුල්ලන් සහ මැක්කන්ට භාවිතා කරන දේවල් විටමින් වර්ග මේ දේවල් ගැන තමයි කතා කරන්නේ. ඒක මම කලින් වීඩියෝ පටවල වලට කියනවා වගේ විශේෂයෙන්ම මේ ගැන කතා කරන්න හේතු වෙලා තියෙන්නේ මොකද ලංකාවේ ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ සුනකයට නිවැරදි කැල්සියම් එකක් මල්ටි විටමින් එකක් සමහර වෙලාවට ෆිෂ් ඔයිල් එකක් පණු බෙහෙත් එකක් කිනිතුල්ලන්ට මැක්කන්ට ගැලපෙන නියම බෙහෙත් එකක් වයසට ගැලපෙන විදිහට අභිජනන වර්ගයට ගැලපෙන විදිහට මිලදී ගන්න බැරි කමක් තියෙනවා. හේතුව තියෙන්නේ ගොඩක්ම ලංකාවේට තියෙන නොදැනුවත්කම සහ සමහර දුෂ්කර පැති තියෙනවා. ඒ පැතිවල සමහර වෙලාවට මිලදී ගන්න තියෙන්නේ සමහර වර්ග විතරයි. ඉතින් එහෙම වුණාට පස්සේ සමහර අයට ඇත්තටම සමහර නිෂ්පාදන ඒ පැතිවල සොයා ගන්න නැහැ. ඉතින් දැන් ඇත්තටම ඔන්ලයින් අපිට ඕන දෙයක් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම සමහර වෙබ්සයිට් හරහා අපිට ඕඩර් කරන්න පුළුවන්. ඒතර ඒ වගේ පහසුකම් දැන් ලංකාවේ තියෙන නිසා ඇත්තටම ඕගොල්ලන්ට කලින් වගේ ගැටලුවක් වර්තමානයේ වෙනකොට වෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ ගොඩක් අය මේ දිනවල භාවිතා කරන නිෂ්පාදනයක් තමයි ෆාම් කිමි කියන සමාගම හරහා නිෂ්පාදනය කරන කැනි කියන වචනයත් එක්ක එකතු වෙච්ච නිෂ්පාදන කිහිපය. විශේෂයෙන් මතක් කරවතින් කැනි BNE, කැනි කැප්, කැනි විට් මෙන්න මේ වගේ නිෂ්පාදන තමයි ගොඩක්ම ලංකාවේ මේ දිනවල භාවිතා කරන නිෂ්පාදන. ඊට අමතරව ලංකාවේ බලා ගන්න පුළුවන් B+C එක, ස්ට්‍රෙස් පවුඩර් එක, බෝන් බිල්ඩර්, ෆ්ලෙක්සිබල් ජොයින්ට්, රෙඩ් ඩොග් සිරප්, සැල්මන් ඔයිල් අන්න මේ දේවල් ටිකත් සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් විකිනන විටමින් සහ කැල්සියම් වර්ග. ලංකාවේ මේ දවස්වල තියෙන නිෂ්පාදනත් එක්ක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මිලෙන් අධිකත් නැති රිසල්ට් එකක් තියෙන එහෙම නැත්නම් ප්‍රතිඵලක් තියෙන නිෂ්පාදන කිහිපයක් තමයි මම ඔයාලට නිකමට මතක් කරේ. අපි මේ දිනවල පළ කරන වීඩියෝ පට හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කැනි කියන බ්‍රෑන්ඩ් එක එහෙම නැත්නම් ෆාම් කිමි කියන සමාගම හරහා නිෂ්පාදනය කරන නිෂ්පාදන කිහිපයක් ගැන. එතනදි විශේෂයෙන්ම මම ඔයාලට කිව්වා ලංකාවේ ගොඩක්ම භාවිතා කරන්නේ කැනි BNE සහ කැනි කැප් ඒ වගේම කැනි විට් කියන නිෂ්පාදන තුන ඒ කියන සමාගම හරහා නිෂ්පාදනය කරන. එතනදී අද අපි තෝරගන්නවා කැනි කැප් කියන නිෂ්පාදනය ගැන කතා කරන්න. මෙන්න මේ කැනි කැප් කියන නිෂ්පාදනයේ ප්‍රමාණ දෙකකින් ඔයාලට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ප්ලාස්ටික් බෝතලයක් තමයි මේ ඖෂධය අන්තර්ගත කරලා නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ ටින් එකේ ප්‍රමාණ දෙකකින් ටැබ්ලට් විදිහට තමයි ඔයගොල්ලන්ට මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ. සාපේක්ෂව ගත්තම මේ කැනි කැප් කියන නිෂ්පාදනයේ කැල්සියම් නිෂ්පාදනයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම මේගොල්ලෝ අරමුණු කරලා තියෙන්නේ මේක සුනකයන්ගේ අස්ථි ඒ වගේම තමයි එයාගේ දත් හිස් කබල මෙන්න මේ වගේ දේවල් අරමුණු කරගෙන තමයි මෙන්න මේ කැල්සියම් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක සුනකයෙක්ගේ සෑම අවධියක් ඒ කියන්නේ සුනකයෙක්ගේ ජීවිත කාලයේ ගත වෙන හැම අවධියකදීම මෙන්න මේ නිෂ්පාදනය ඔයගොල්ලන්ට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මම කලින් ඔයාලට මතක් කරලා තියෙනවා මේ වගේ ටැබ්ලට්ස් හෝ පවුඩර් ඒ වගේ නිෂ්පාදන සාමාන්‍යයෙන් සුනකයාගේ වයස මාස 2 ඉක්ම වුණාට පස්සේ සමහර බ්‍රීඩ් වල සුනකයාගේ වර්ධනය අඩු නම් මාස 2 නෙමෙයි මාස 3 ඉක්මුණාට පස්සේ මේ වගේ නිෂ්පාදන භාවිතා කරන එක ගොඩක් ප්‍රතිඵල ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතනදි ගත්තට පස්සේ සුනකයන්ගේ මම කලින් කිව්වා වගේ අස්ථි සහ දත් සෑදෙන්න ඒවා ශක්තිමත් වෙන නඩත්තු කරන්න අවශ්‍ය කරන ප්‍රධානම කැල්සියම් තමයි මේ හරහා ඔයගොල්ලන්ට සුනකයාගේ ශරීරයට ලබා දීමේ හැකියාව තියෙන්නේ. එතනදි ගත්තට පස්සේ මෙන්න මේ බොටල් එකේ දම් පාට සහ සුදු පහයකින් තමයි මේ බෝතලේ දැනට ඔයගොල්ලන්ට මිලදී ගැනීමට හැකියාව තියෙන්නේ. මේ නිෂ්පාදන ඉදිරිපස ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කැල්සියම් ඇන් ෆොස්ෆරස් කියලා වෙනම ඉස්සරහින් පෙන්නලා තියෙනවා. ඊට අමතරව මේකේ විටමින්ස් තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. ඊට අමතරව මෙතන යට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කල්ලිකුත් වීමේ දිනය සහ නිෂ්පාදිත දිනය සටහන් කරලා තියෙන ඕනම නිෂ්පාදනයක ඔයගොල්ලෝ මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඕන විස්තරයක් තමයි මෙන්න මේ කල්ලිකුත් වීමේ දිනය ඒ වගේම නිෂ්පාදිත දිනය කියන එක. සමහර නිෂ්පාදනවල බලා ගන්න පුළුවන් කල්ලිකුත් වීමේ දිනයක් සඳහන් කරලා නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දිනයක් දන්නේ නැතුව සමහර වෙලාවට එක්ස්පයර් වෙච්ච එහෙම නැත්නම් කල්ලිකුත් වෙච්ච නිෂ්පාදනයක් වෙන්න පුළුවන් තමන්ගේ සුනකයට ලබා දෙන්නේ. ඒක නිසා මේ දින දෙක අනිවාර්යෙන් බලන්න. ඒ වගේම එක්ස්පයර් ඩේට් එක ගොඩක් කිට්ටු නිෂ්පාදන මිලදී ගන්න උත්සාහ කරන්න එපා. නිතරම තමන් try කරන්න නිෂ්පාදනයක් ගන්නකොට අඩුම මාස 3කටවත් මෙහා නිෂ්පාදනයක් මිලදී ගන්න. ලෝකයේ සමහර හොඳ බ්‍රෑන්ඩඩ් නිෂ්පාදන තියෙනවා.
ඒ නිෂ්පාදනවල එක්ස්පයර් ඩේට් එක සඳහන් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් එක්ස්පයර් වුණත් තව මාස 2ක් 3ක් යනකම් භාවිතා කරන්න පුළුවන් විදිහට. ඒක මම මේ සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ට මතක් කරන්නේ භාවිතා කරන්න කියලා නෙමෙයි. නමුත් ඒගොල්ලෝ ඒ ප්‍රමිතිය ආරක්ෂා කරගන්න තමයි එහෙම කරලා තියෙන්නේ. නමුත් ලංකාව වගේ රටක මම හිතන්නේ නැහැ මේ වගේ එක්ස්පයර් ඩේට් එකක් එහෙම සඳහන් කරනවා කියලා. පුළුවන් තරම් අපිට අදින්න පුළුවන් උපරිම කාල සීමාව එහාට ගිහින් තමයි ලංකාවේ ගොඩක්ම නිෂ්පාදනවල එක්ස්පයර් ඩේට් එක සඳහන් කරන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ නිතරම try කරන්න නිෂ්පාදනයක් ගන්නකොට අවම මාස 2ක් 3ක්වත් මෙහා පැත්තට තියෙන නිෂ්පාදනයක් මිලදී ගන්න. සමහර නිෂ්පාදන ලෝකයේ තියෙනවා එමෙතන ලංකාවේ තියෙනවා. ඒක එක්ස්පයර් ඩේට් එක තියෙන්නේ උපරිම මාසයකට දවසකට. දැන් යෝගට් එකක් ගත්තම වැඩි දවසකට නෑ. ඒ වගේම නේ මම මේ කියන්නේ. මේ වගේ වියලි විදිහට එන ටැබ්ලට් හෝ පවුඩර් වෙන්න පුළුවන්, වෙන විටමින්ස් වර්ග වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් අවුරුදු 2ක් ගොඩක් දුරට එහෙමත් අවුරුද්දක් වගේ කාලයක් එක්ස්පයර් ඩේට් එක තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා අවම මාස 2ක් 3ක්වත් ඈතට දිනේ තියලා ඕගොල්ලන්ට ගන්න පුළුවන් නම් මම හිතනවා ගොඩක් ඒක හොඳයි කියලා. ඊළඟට තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ බෝතලේ දෙපැත්තේ එහෙම තමයි ටින් එකේ දෙපැත්තේ ඒගොල්ලෝ විස්තර ඇතුව පෙන්නලා තියෙනවා මේකේ මොනවද අන්තර්ගත කරලා තියෙන්නේ. ඊට අමතරව මේකේ තියෙන එක පෙත්තක කොපමණ ප්‍රමාණයක් කැල්සියම්, ෆොස්ෆරස්, සෝඩියම්, මැග්නීසියම්, අයර්න් මෙන්න මේ දේවල් කොහොමද අන්තර්ගත කරලා තියෙන්නේ කියන විස්තර සහ ඊට අමතරව තියෙනවා දවසකට භාවිතා කරන්න ඕන මාත්‍රාව කොච්චරද කියලා. ඒ කියන්නේ සුනකයාගේ වයස, සුනකයාගේ ප්‍රමාණය අන්න මේ දේවල් මත කොච්චර ප්‍රමාණයක්ද භාවිතා කරන්න ඕන කියන එක මේගොල්ලෝ පෙන්නලා තියෙනවා. කලින් වීඩියෝ පටවල සඳහන් කරලා තියෙනවා වගේම මතක තියාගන්න ඕනම වෙලාවක මේ වගේ විටමින් එකක්, කැල්සියම් එකක් ගත්තට පස්සේ ලංකාවේ තියෙන ලොකුම දුර්වලකමක් තමයි සමහර වෙලාවට මේ සප්ලිමන්ට් වර්ග විටමින්, කැල්සියම් වගේ දේවල් ගොඩක්ම සුනකයෝ හදන තැන්වල කූඩුව ඇතුලේ තමයි. එහෙම නැත්නම් කූඩුවේ බැම්මක් උඩ වහලා ඇස්සේ ඒ වගේ තැන්වල තමයි මම ගොඩක් S2කට දැකලා තිනවා. ඒ වගේ තැන්වල තමයි මෙන්න මේ වගේ බෝතලේ හිර කරලා එහෙම නැත්නම් තියලා තියෙන්නේ. සුනකයෙක්ගේ කූඩුවේ උස අඩි සාමාන්‍යයෙන් 4ක් 5ක් 6ක් වගේ තමයි උපරිම. ඉතින් එතකොට ගොඩක් වෙලාට අර වහල ගොඩක් රත් වෙනවා. ඒ වගේම හිරිකඩ වදිනවා, රැයට පිනිබානවා. ඉතින් මේ දේවල් එක්ක මෙන්න මේ බෝතලය එහෙම නැත්නම් මේ ටින් එක සීතල වෙනවා, රත් වෙනවා. එහෙම වුණාට පස්සේ ගොඩක් වෙලාට මෙන්න මේ නිෂ්පාදනයෙන් තියෙන නියම ප්‍රතිඵල ඕගොල්ලන්ට ගන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව තියෙන්නේ මේ නිෂ්පාදනවලම ගහලා තියෙනවා වියලි සිසිල් ස්ථානයක තබන්න. එහෙම නැත්නම් වියලි ස්ථානයක තබන්න. සමහර නිෂ්පාදනවල ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔය ෆිෂ් ඔයිල් වගේ ඒක ටෙම්පරේචර් එක පවා තියෙනවා මොන වගේ ටෙම්පරේචර් එකකද මේක තියන්න ඕන කියන එක. මොකද නැත්තම් ඒක මිදෙන්න පුළුවන් අපි කියන්නේ හයි වෙනවා. එහෙම නැත්තම් ඒක තියෙන ලික්විඩ් එක කාලයත් එක්ක උස්සල්ලන්න බලනවා. එහෙම නැත්තම් අපි කියන්නේ සවුත්තු වෙනවා, සුනකයට දෙන්න හොඳ නැහැ. ඒ වගේම සමහර නිෂ්පාදන මෙහෙම වාතයට නිරාවරණය වෙලා, සීතල වෙලා, රත් වෙලා ඒ දේවල් එක්ක තමන්ගේ සුනකයට දුන්නම ඒක සුනකයට අහිතකර වෙන්න පුළුවන්. අපි කියන්නේ ඇලර්ජිස් එනවා කියලා. අන්න ඒ වගේ ඇලර්ජි එකක් එන්න පුළුවන්. සුනකයට රෑෂස් වගේ දේවල් එන්න පුළුවන්. කිඩ්නි වල ප්‍රශ්න එන්න පුළුවන්. මොකද වකුගඩු හරහා මේවා පෙරෙනකොට අන්න ඒ හරහා යාට විවිධ ගැටලු ඇතිවීමේ සම්භාවිතාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ප්‍රෙග්නන්ට් සුනකයෙකුට වෙන්න පුළුවන්, සුනක පැටියෙකුට වෙන්න පුළුවන්. හොඳ වර්ධනයක්, හොඳ අස්ථි ප්‍රමාණයක් බලාපොරොත්තුෙන් මේ වගේ දේවල් දෙනකොට ඉතින් අර වගේ ගැටලුවක් වෙලා තිබුණොත් ඕගොල්ලෝ රුපියල් 3-4000ක් වියදම් කරත් ඊට වඩා ලොකු ගාණකට මේ ටික අරන් දුන්නත් අන්තිමේ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව තියෙන්නේ සුනකයා ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන මට්ටමට වර්ධනය කරගන්න නම් හරියට මේක අපි හරි මාත්‍රාවට දෙන්න ඕන. ඒ වගේම දිනපතා භාවිතා කරන්න ඕන. ඒ වගේම හරි නිෂ්පාදනයක් මිලදී ගන්න ඕන. ඊට අමතරව තමයි ප්‍රධාන වශයෙන් අපි ඒක හරි තැනක ගබඩා කරන්න ඕන. මෙන්න මේ තුනේ ප්‍රශ්න තිබුණොත් තමන්ගේ සුනකයව වර්ධනය කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ කරුණු අමතරව මම ඔයගලට මතක් කරේ මේ දේවල් මතක තියාගන්න. ඊළඟට තමයි අපි කතා කරලා බලමු මෙන්න මේකේ කොහොමද අන්තර්ගත කරලා තියෙන දේවල් සහ ඒ දේවල් වලින් සුනකයන්ට ලැබෙන ප්‍රයෝජන කියන කාරණාව. මේකේ මම ඔයාලට කලින්ම කිව්වා මේකේ ප්‍රධාන වශයෙන් කැල්සියම් සහ ෆොස්ෆරස් කියන එක ස්පෙෂලි යාලා ඉස්සරහින් නෝට් කරලා තියෙනවා. ඉතින් එතනදී මෙන්න මේ කැල්සියම් සහ ෆොස්ෆරස් කියන khනිජ ප්‍රධාන වශයෙන් සුනකයන්ගේ ඒ වගේම සුනක පැටවුන්ගේ අස්ථි හැදෙන්න, දත් හැදෙන්න, දත් ශක්තිමත් වෙන්න ඒවා නඩත්තු කරන්න ප්‍රධාන වශයෙන් සුනක පැටවුන්ට ප්‍රයෝජනවත් වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම සුනකයන් රිකේට් කියලා රෝගයක් හැදෙනවා. මෙන්න මේ රෝග වලින් වැළකෙන්න, අස්ථි වල ඝනත්වය පවත්වාගෙන යන්න ඊටාම හොඳින් මෙන්න මේ කැල්සියම් සහ ෆොස්ෆරස් සුනකයට අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ නිෂ්පාදනයේ ඇත්තටම හොඳ කැල්සියම් ප්‍රමාණයක් අන්තර්ගත කරලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඒත් එක්ක අපි දල වශයෙන් කතා කරවොත් මම කිව්වා ලංකාවේ ගොඩක්ම මේ කැනි කැප්, කැනි විට්, කැනි BNE කියන නිෂ්පාදන තුන භාවිතා කරනවා කියලා. ගොඩක් අයට මේ නිෂ්පාදන මිලදී ගන්න ගියාම තියෙන ගැටලුවක් තමයි මම දෙන්න ඕන මොකක්ද කියන එක. සමහර අය වෙට්සයිම් B+C එකත් එක්ක කැනි BNE එකක් දෙනවා. ස්ට්‍රෙස් පවුඩර් එකත් එක්ක කැනි කැප් එකක් දෙනවා.
බෝන් බිල්ඩර් එකක් දෙනවා. ඉතින් අන්තිමේ වෙන්නේ ඔයාලට අවශ්‍ය කරන රිසල්ට් එක ගන්න බෑ. අපි ප්‍රධාන වශයෙන්ම බලන්න ඕන යම්කිසි නිෂ්පාදනයක් ගන්නකොට සමහර වෙලාවට තියෙනවා ඒක හරියට උදාහරණයක් විදිහට කිව්වොතින් අපිට පුළුවන් පැපොල් වෙනම කෑල්ලක් කන්න පුළුවන්. කිසෙල් වෙනම කන්න පුළුවන්. කෙසලුයි පැපලුයි කලවම් කරලා කන්න පුළුවන්. එහෙම නැත්නම් පළතුරු කීපයක් එකට කලවම් කරලා සැලඩ් එකක් විදිහට කන්න පුළුවන්. ලෝකයේ නිෂ්පාදනය කරපු විටමිනුත් කැල්සියමුත් ඒ වගේ සමහර නිෂ්පාදන තියෙනවා. ඒක ඇතුලේ කැල්සියම් තියෙනවා, මල්ටි විටමින් තියෙනවා, ඔමේගා 3 6 තියෙනවා. මේ සියල්ලම කලවම් කරලා තියෙනවා. ගොඩක් කලාට ඒ වගේ නිෂ්පාදනය කරලා තියෙන තනි බොටල් එකක් ගත්තම සුනකයාගේ අවශ්‍ය කරන දෛනික විටමින් සහ කැල්සියම් අවශ්‍යතාවය සම්පූර්ණ වෙන විදියට. ලංකාවේ මම තවම මේ වගේ හොඳ නිෂ්පාදනයක් දැකලා නැහැ. හැබැයි දැන් බෝන් බිල්ඩර් එක ගත්තොත් බියෆා කම්පැනි එකේ ඒගොල්ලෝ එක නිෂ්පාදනය කරන්නේ ප්‍රධාන වශයෙන් සුනකයාගේ අස්ථි සහ සන්ධි ඒ වගේම තමයි යාගේ දත් අන්න ඒ දේවල් අරමුණු කරගෙන තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. B+ එක ගත්තට පස්සේ ඒක තවත් අරමුණක් වෙනුවෙන්. ස්ට්‍රෙස් පවුඩර් එක තවත් අරමුණක් වෙනුවෙන්. අන්න එතනදී මම කතා කරොත් ස්ට්‍රෙස් පවුඩර් කියන්නේ කැල්සියම් එකක්. අද අපි මේ කතා කරන කැනි කැප් එකත් කැල්සියම් එකක්. හැබැයි මේ දෙකේ තියෙනවා යම් වෙනස්කම්. අපි බලන්න ඕන දවසකට සුනකයට කොච්චර මාත්‍රාවක් කැල්සියම් අවශ්‍යද, යාගේ වර්ගය, ඒ වගේම බර, ඒ දේවල් අනුව. ඒතර මේ දෙකට අනුව දෙන මාත්‍රාවත් එක්ක අපිට ගැළපෙන්නේ මොකක්ද? අන්නේ කරුණු බලන්න ඕන. ඒ වගේම ලෝකේ සමහර නිෂ්පාදන තියෙනවා ඇත්තටම ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන, ඒ වගේම ලෝකේ පිළිගැනීමක් නැති තත්ත්ව සහතිකයන් නැති නිෂ්පාදන. ඒ වගේ නිෂ්පාදනවල ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතමු එක පෙත්තක කැල්සියම් 25%ක් තියෙනවා කියලා සඳහන් කරලා තිබුණොත් සමහර වෙලාවට ඒක අපි ලැබ් වාර්තාවක් එහෙම අපි කියනවා ඒක ටෙස්ට් කරලා යම්කිසි රසායනාගාරයක අපි ඒ පෙත්ත ගැන යම්කිසි පරීක්ෂණයක් කරලා බැලුවොත් සමහර වෙලාවට එක පෙත්තක කැල්සියම් 25%ක් නැහැ. සමහරලාට කැල්සියම් 5%ක් 2%ක් 3%ක් වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තියෙන තුන්වෙනි පන්තියේ රටවල්, ඒ වගේ මේ රටවල් වල එහෙම ලොකු තත්ත්ව සහතික ගැන පිළිගැනීමක් නැහැ. සමහර අය ගෙවල් වල නිෂ්පාදනය කරන නිෂ්පාදන තියෙනවා. ඒවත් ගොඩක් මාකට් එකේ ගන්න තියෙනවා. ලංකාවෙත් සමහර නිෂ්පාදන තියෙනවා. ඇත්තටම අන්න ඒ වගේ සමහර රටවල් වලින් ආනයනය කරනවා. නිකම්ම විකුණනවා. හැබැයි ඒ වගේ තත්ත්ව සහතික තවම හරියට බලලා කරලා නැහැ. ලංකාවට නිෂ්පාදනයක් ගේනකොට අනිවාර්යෙන් ඒක ලියාපදිංචි කරලා තමයි ගේන්නේ. එතකොට අනිවාර්යෙන් ඒකට තියෙන රසායනික වාර්තා, නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය ගැන ඒ දේවල් ගැන බලනවා. සමහරවල් ලංකාවේ ඒවා වෙනම ලැබ් වල චෙක් කරලා බලනවා මේක ඇත්තටම මේ දේවල් අන්තර්ගතද කියලා. නමුත් ලංකාවේ මම හිතනවා තාවමත් ඒක හරියට වෙන්නේ නැහැ. සුනකයන්ගේ කෑම ගත්තත්, ගවයන්ගේ කෑම ගත්තත්, කුකුලන්ගේ කෑම ගත්තත් ලංකාවේ මට මත්දැකීම් තියෙනවා. සමහර ආහාර දුන්නට පස්සේ සුනකයන්ට සෑහෙන ලූස් මෝෂන් යනවා. සමහර ගවයන්ට ලූස් මෝෂන් තියෙනවා, පැටවුන්ට. ඩයරියා වගේ ප්‍රශ්න සමහරලාට ගොඩක් ගව පැටවුන්ට එහෙම නැත්නම් අපි කියන පොඩි කාවුස්ලාට වැඩි. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් අපිට බලා ගන්න පුළුවන් එකම ෆීඩ් තියෙනවා. ඒ ෆීඩ් එක දුන්නම දිගටම මේ දේ එක දිගට වෙනවා කියන්නේ කෑමේ එහෙම නැත්නම් විටමින් එකේ මොන හරි ඉෂුව එකක් තියෙනවා. අපේ පැත්තෙන් අපි හරියට ඒක භාවිතා කරනවා නම්, හරියට අපි ඒක නඩත්තු කරනවා නම්, හරි ක්‍රමවේදයට අනුගමනය කරනවා නම්, පිරිසිදු නම්, ඉතින් අපි අතේ වරදක් නැහැ කියන්නේ ගොඩක් වෙලාට නිෂ්පාදනයේ දුර්වලතාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා නිතරම මම මේ අමතර කරුණු ඕගොල්ලන්ට මේ වීඩියෝ පටවල සඳහන් කරන්නේ මම මේ ප්‍රොඩක්ට් එක ගැනම ඕගොල්ලන්ට කියනව නෙමෙයි. මේ ප්‍රොඩක්ට් එක හරහා යනකොට අමතරව තව ගොඩක් කරුණු මම මේ වීඩියෝ පටවල අන්තර්ගත කරනවා. මතක තියාගන්න. ඉතින් අන්න මේ ඔක්කොම කරුණුත් එක්ක ඕගොල්ලෝ යම් තීරණ ගන්නකොට පොදුවේ තමන්ගේ පර්සනල් යූස් කරන දෙයක් වෙන්න පුළුවන්. ඕනම දෙයකදී මේ වගේ නිෂ්පාදනයක් තෝරගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියන අන්නේ කරුණුත් එක්ක. ඒ වගේම තමයි මෙන්න මේ නිෂ්පාදනයේ ගත්තට පස්සේ මං කිව්වා කැනි කැප්, කැනිවිට්, කැනි BNE කියන තුනම එක ගත්තාම මේ තුනෙන් කැල්සියම්, ෆොස්ෆරස් ඊටාම හොඳින් අන්තර්ගත කරලා අස්ථි වර්ධනය විශේෂයෙන්ම අරමුණු කරගෙන නිෂ්පාදනය කරලා තියෙන හොඳම නිෂ්පාදනය තමයි මේ තුනෙන් මෙන්න මේ කැනි කැප් කියන නිෂ්පාදනය. එතකොට මතක තියාගන්න ප්‍රධාන වශයෙන් සුනකයෙක්ගේ අස්ථි ඒ වගේම දත් වර්ධනය වෙන නම් ඕගොල්ලෝ තෝරගන්න ඕන මෙන්න මේ තුනෙන් කැනි කැප් කියන නිෂ්පාදනය. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේ නිෂ්පාදනයේ අන්තර්ගත කරලා තියෙනවා පොටෑසියම් අයඩයිඩ් කියන අමුද්‍රව්‍ය. සුනකයෙක්ගේ ශරීරයේ තයිරොයිඩ් ක්‍රියාකාරීත්වයට අයඩින් අත්‍යවශ්‍යයි. මිනිසුන්ගෙත් ඒ වගේ. මෙන්න මේ තයිරොයිඩ් ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන අයඩින්
පරිවෘත්තිය නියාමනය කරන්න සෞඛ්‍ය සම්පන්න වර්ධනයට ශක්ති මට්ටමට සුනකයාගේ ශරීරයේ තියෙන. ඒ වගේම එයාට දරා ගැනීමට මෙන්න පොටෑසියම් අයඩයිඩ් ඊටාම හොඳින් උදව් වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර නිෂ්පාදන තුනම ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම කියන්නේ කැප් කියන නිෂ්පාදනය හරහා මෙන්න මේ දැන් කතා කරන අමුද්‍රව්‍ය එහෙම නැත්නම් පොටෑසියම් අයඩයිඩ් කියන අමුද්‍රව්‍ය හරහා සුනකයාගේ තයිරොයිඩ් සෞඛ්‍ය ප්‍රධාන වශයෙන්ම අරමුණු කරනවා. මම අර කියපු කැනි BNE කියන නිෂ්පාදනයේත් මේ අමුද්‍රව්‍ය අන්තර්ගත කරලා තියෙනවා. නමුත් සාපේක්ෂව ගත්තම මේ නිෂ්පාදනයට වඩා යම් මට්ටමකට අඩුවෙන් තමයි ඒකේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඒක නිසා අපි කැනි විට්, කැනි BNE, කැනි කැප් කියන නිෂ්පාදන තුනෙන් කැනි කැප් කියන නිෂ්පාදනය විශේෂයෙන් තයිරොයිඩ් සෞඛ්‍යයට සුනකයාගේ හිත කරයි. ඊළඟට මේක අපිට බලා ගන්න පුළුවන් විටමින් A අන්තර්ගත කරලා තියෙනවා සුනකයාට හොඳින් පෙනෙන්න. අපි ගොඩක් සුනකයෝ හදන්නේ තමන්ගේ ගෙදර ආරක්ෂාවට. ඉතින් එතකොට රැයට තමයි ගොඩක් සුනකයෙක්ගේ ගැස් හොඳින් පේන්න ඕන. මෙන්න මේ රාත්‍රී පෙනීමට ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වය ඉහළ නන්වන්න. ඒ වගේම තමයි තමන්ගේ ඒ සුනකයාගේ සමෙහි තියෙන කන්ඩිෂන් එක, සමේ තියෙන නිරෝගී බව වැඩි කරන්න මෙන්න මේ විටමින් A තමන්ගේ සුනකයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මම කියපු කැනි විට් කියන නිෂ්පාදනයේත් විටමින් A අන්තර්ගත කරලා තියෙනවා. නමුත් මේ කැනි කැප් එකේ තියෙන සියලුම අමුද්‍රව්‍යත් එක්ක ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් සුනකයන්ට ඉතා හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් වැඩි දියුණු වෙන විදිහට තමයි මෙන්න මේ විටමින් A අමුද්‍රව්‍ය සහ අනිත් අමුද්‍රව්‍ය ඔක්කොම එකතුවක් විදිහට තමන්ගේ සුනකයාට ලැබීමේ ප්‍රතිඵලය විදිහට බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊළඟට මේකේ කොබෝල්ට් සල්ෆේට් කියන අමුද්‍රව්‍ය අන්තර්ගත කරලා තියෙනවා. මේ අමුද්‍රව්‍ය හරහා ප්‍රධාන වශයෙන් සුනකයාගේ ශරීරයේ රතු රුධිර සෛල නිෂ්පාදනය කරන්න, රක්තහීනතාවය අඩු කරන්න ඉතාම හොඳින් ප්‍රයෝජනවත් වෙනවා. ගොඩක් සුනකයන්ට ටික් ෆීවර් වගේ ලෙඩ ආවට පස්සේ විවිධ ගැටලු ආවම සමන්ගේ සුනකයාගේ රතු රුධිර සෛල ගොඩක් අඩු වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සුනකයන්ට පණුවන්ගේ ගැටලු වගේ දේවල් ආවම රක්තහීනතාවය වගේ දේවල් එනවා මම මතක් කරලා ඇති ඔයගොල්ලන්ට. මෙන්න මේ වගේ ප්‍රශ්නවලදී ඇත්තටම තමන්ගේ සුනකයාට මෙන්න මේ කොබෝල්ට් සල්ෆේට් හරහා හොඳ ප්‍රයෝජනයක් ලැබෙනවා. ඒ කියන්නේ කැනි විට් එකේ සඳහා ඇත්තටම හොඳයි. අර නිෂ්පාදන දෙකේ ඇත්තටම මෙන්න මේ කොබෝල්ට් කියන අමුද්‍රව්‍ය අන්තර්ගත කරලා නැහැ. ඊළඟට මේක ජෙලටින් අන්තර්ගත කරලා තියෙනවා. ඒකේ සංදිවල තියෙන මෙන්න මේ නම්‍යශීලී බව පවත්වාගෙන යන තමන්ගේ සුනකයාගේ ශරීරයේ කොලජන් හැදෙන්න මෙන්න මේ ජෙලටින් ඇත්තටම සංදි සෞඛ්‍යයට උදව් වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන් වයසක සුනකයෝ අපි කියනවා ටිකක් අවුරුදු 5ට වැඩි සුනකයෝ වගේ අයට මෙන්න මේක ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා. මොකද යාළගේ සංදි ගැටලු, අස්තිවල ගැටලු වයසට යනකොට එන නිසා මේක ඇත්තටම හොඳයි. දැන් ප්‍රධාන වශයෙන් බැලුවම මේ ඔක්කොම වල එකතුවක් විදිහට මේ කැනි කැප් කියන නිෂ්පාදනයේ සුනකයාගේ ශක්තිමත් අස්තිවලට, දත්වලට අස්ථි ආබාධ වළක්වන්න, මාංශ පේශී ක්‍රියාකාරීත්වයට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න, පරිවෘත්තීය ක්‍රියාකාරකම් වලට, රතු රුධිර සෛල හැදෙන්න, මුළු ශරීරය පුරාම ඔක්සිජන් ප්‍රවාහනය කරන්න, ඒ වගේම තමයි පෙනීම වැඩි කරන්න, සම සහ කබාය සෞඛ්‍යය වැඩි දියුණු කරන්න, ශක්තිය පවත්වාගෙන යන්න, ඒ වගේම තමයි ස්නායු පද්ධතියේ සෞඛ්‍යයට, තයිරොයිඩ් ක්‍රියාකාරීත්වයට මේ හැම දෙයකටම ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි මෙන්න මේකේ තියෙන සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් එහෙම නැත්නම් අපි කියන මේ අමුද්‍රව්‍ය සියල්ලම කලවම් කරලා තියෙන්නේ. මම අන්න අර කතා කරපු විස්තර ටික එහෙම නැත්නම් අර කියපු ගැටලු සහ වාසි ඒ දේවල් ලැබෙන විදිහට. ඒ වගේම තමයි ගැටලු මගේ හැරෙන විදිහට. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ කැනි කැප් එක ඔයගොල්ලෝ භාවිතා කරනකොට සුනකයාගේ වර්ධනය, අස්ථි ශක්තිය, ප්‍රතිශක්තිකරණය, සමස්ත සෞඛ්‍ය ලබා ගන්න සුනක පැටවුන්ට, ඒ වගේම වැඩිමල් සුනකයන්ට, ගර්භණී සුනකයන්ට, ස්ටඩ් සුනකයන්ට ප්‍රයෝජනවත් වෙනවා කියලා බලා ගන්න පුළුවන්. මෙතනදී අපි දවසකට භාවිතා කරන මාත්‍රාව ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මේකේ සඳහන් කරලා තියෙනවා small puppies, medium puppies, large puppies, adult dog කියන වචන හතරෙන් තමයි මේකේ සුනකයෝ පෙන්වලා තියෙන්නේ. ඊළඟට තමයි pregnancy and nursing bitches කියලා පෙන්වලා තියෙනවා. මෙතනදී ගත්තට පස්සේ මේ small puppies කියන එක ඇතුලේ ඒගොල්ලෝ පෙන්වලා තියෙනවා කිලෝ 1ට අඩු සුනකයන් කියන එක. ඒගොල්ලොන්ට පෙති භාගයක්. medium puppies යාලා පෙන්වලා දීලා තියෙනවා කිලෝ 3ත් කිලෝ 1ත් අතර අය. ඒගොල්ලොන්ට පෙති එකක්. විශාල සුනකයෝ, ඒ කියන්නේ large puppies කියලා පෙන්වලා තියෙනවා. එතකොට ඇත්තටම මේකේ තේරුම විදිහට බැලුවොත් ලොකු පැටවු වගේ අදහසක් තියෙන්නේ. ඒ කියන්නේ කිලෝ 3-5 අතර අය. එයාලට පෙති දෙකක්. ඊළඟ ඇඩල්ට් ඩොග් කියන්නේ වැඩිමල් සුනකයෝ. ඒගොල්ලොන්ට පෙති එකක්. කිලෝ 10කට භාවිතා කරන්න කියලා තියෙනවා. ඊළඟ ප්‍රෙග්නන්ට් අයට, ඒ වගේම කිරි දෙන අයට පෙති එකහමාරක් කිලෝ 10කට භාවිතා කරන්න කියලා තියෙනවා. එහෙනම් මෙතන ඇත්තටම අපිට මේ බෝතලේ ගහලා තියෙන එක අපිට යමක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. වෙන නිෂ්පාදනත් එක්ක ගත්තට පස්සේ මෙන්න මේ බෝතලේ පොඩ්ඩක් අපිට අදහසක් ගන්න පුළුවන් ඒකේ තියෙන විස්තරات එක්ක ගත්තාම. හැබැයි ගොඩක් නිෂ්පාදනවල මෙන්න මේ තියෙන පැහැදිලිභාවය තිබුණේ නැහැ. ඒ වගේ ගොඩක් පැති දෙක තුනක් කල්පනා කරන විදිහට තමයි අපිට නිෂ්පාදනවල මෙන්න මේ ඩේලි රෙකමන්ඩේෂන් එක නැත්නම් දෛනික මාත්‍රාව සඳහන් කරලා තියෙන්නේ. මේකේ ඔයගොල්ලන්ට කෙලින්ම සඳහන් කරලා තියෙන්නේ මේ
මම කියන්නේ මේ ලේබල් එක අනුව. නමුත් මේක මම දන්නේ නැහැ කම්පැනි එක හරහා කොහොමද අදහස් කරන්නේ කියන එක. නමුත් මේ ලේබල් එකේ තේරුම තමයි ස්මෝල් පපීස් කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ එකට අඩු අය. ඒ කියන්නේ නිකන් අපි හිතුවොතින් මේකදී අයිති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියවනේ මේක මාස දෙක පැන්නම දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ජෑන් බ්‍රීඩ් එක, ලාඩ් බ්‍රීඩ් එක ගොඩක් වෙලාට මාස දෙකකින් අපි මේක භාවිතා කරනකොට කිලෝ 8ක් කිලෝ 10ක් බර තියෙනවා. ඇමරිකන් බුලි වගේ සුනකයෝ ඉන්නවා, කානි ක්‍රෝසෝ, ඩෝගෝ ආජන්ටිනෝ, ඊට පස්සේ රොට්වයිලර්ස්ලා පවා ඉන්නවා. සාමාන්‍යයෙන් සෙන් බර්නාඩ් ඔය වගේ සත්තු ගත්තම සාමාන්‍යයෙන් මාස දෙකක් කියලා කියන්නේ කිලෝ 10ක් කිලෝ 8ක් විතර අවමය බර තියෙනවා දවස් 60ක් වෙනකොට. ඉතින් එහෙම වුණාට පස්සේ මෙන්න මේ ස්මෝල් පපීස් කියන එක කිලෝ එකට අඩු වෙනකොට මේ ප්‍රතිභාගය ඒගොල්ලොන්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ. මෙතන කිලෝ එකට අඩුයි කියන්නේ සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් ස්මෝල් පපීස් කියන තේරුම තිබුණට හරියටම මෙතන ස්මෝල් බ්‍රීඩ් වල ස්මෝල් පපීස් කෙනෙකුට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ශිට්සු කෙනෙකුට වගේ පක් කෙනෙකුට වගේ මෙන්න මේ ප්‍රතිභාගය ඇති කිලෝ එකට වඩා යා මාස දෙකේදී ගොඩක් දුරට අඩුයි. ඒ නිසා ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. නමුත් ඒත් පග්ලා වගේ කිලෝ එකට වඩා ශරීරය වර්ධනය වෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟට ගත්තම මේ මීඩියම් පපීස් කියන එක ඇතුලේ කිලෝ 1.3 තියෙන්නේ. නමුත් මේ මීඩියම් පපීස් කියන එක තේරුම සහ ස්මෝල් පපීස් කියන එකේ තේරුම ගත්තම එකතකින් එතනත් පොඩි ගැටලුවක් තියෙනව නැත්තේ නැහැ. මොකද හේතුව තියෙන්නේ ස්මෝල් පපීස් කියන්නේ පොඩිම පැටව. ඊළඟට මීඩියම් පැටව. අතරමැද්දේ පැටව. ඒ කියන්නේ ස්මෝල් පපී කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් මාස 2ට අඩු 3ට අඩු කට්ටිය. මීඩියම් පපීස්ලා කියන්නේ 3ට වැඩි සාමාන්‍යයෙන් මාස 6 අතර වගේ. ලාර්ජ් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දයි මාස 2ට එහෙම නැත්නම් අවුරුදු 1කමාරට වගේ අඩු අය තමයි මේ ලාර්ජ් පපීස් කියලා තේරුම තියෙන්නේ. නමුත් මෙතන මට හිතෙනවා මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ ස්මෝල් බ්‍රීඩ්, මීඩියම් බ්‍රීඩ්, ලාර්ජ් බ්‍රීඩ් වෙන්න පුළුවන්. අන්න එහෙම આવොත් ස්මෝල් බ්‍රීඩ් වලට කිලෝ එකට අඩු නම් ප්‍රතිභාගය. එතකොට අපිට හදා ගන්න පුළුවන් කිලෝ එකට අඩු අයට ප්‍රතිභාගයෙන් කිලෝ එකකට ප්‍රතිභාගයක් වගේ දල වශයෙන්. ඒතර අපිට ඒක හදා ගන්න පුළුවන් ගාන. તો මීඩියම් පපීස් කියලා කියන්නේ මීඩියම් බ්‍රීඩ් නම් කිලෝ එකකට කිලෝ 1ක් 3ක් අතර පෙති එකක් නම් අපිට ඒක දල වශයෙන් වැඩි කරලා අපි තුමු කිලෝ 9 නම් කොච්චර දෙන්න ඕනද කියලා හදා ගන්න පුළුවන්. ලාර්ජ් පපීස්ලටත් ඒ විදිහටම තමයි ලාර්ජ් බ්‍රීඩ් උනා නම් අපිට හදා ගන්න පුළුවන්. මම කලින් කිව්වට මේක ගැටලුවක් නෑ කියලා මේකෙත් ප්‍රශ්නයක් ඇත්තරම තියෙනවා. නැත්තේ නැහැ. ඉතින් ඒක නිසා මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නෝමලි බැලුවොතින් ඒ විදිහට ගියොත් මේ මාත්‍රාව වැරදි. මොකද මේ මීඩියම් පපීස් කියන බර ගැලපෙන්නේ නැහැ කානි ක්‍රූසෝ වගේ අර ලොකු බ්‍රීඩ් වලට. ලාර්ජ් පපීස් කියලා කියන එකේ ලාර්ජ් බ්‍රීඩ් උනත් සාමාන්‍යයෙන් මාස දෙකේදී කිලෝ 5ක් කියන එක මෙතන වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් බැලුවොතින් එයාගේ කිලෝ 10ක් තිබ්බොත් මේකේ 3-4 පෙති දෙකක් දෙනකොට සාමාන්‍යයෙන් එතකොට පෙති 4ක් දෙන්න ඕන කානි ක්‍රූසෝ පැටියෙකුට මාස දෙකේදී. ඉතින් එතකොට යට තියෙන ඇඩල් ඩොග් කෙනෙකුට පෙති එකක් කිලෝ 10කට කියලා. නමුත් අතන වෙන තේරුමත් එක්ක එතන ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් අර ඒක නිසා මෙතන පොඩි ප්‍රශ්නයක් ඇත්තරම තියෙනවා නෑ කියන්න බෑ. පොඩි නෙමෙයි ඇත්තරම ලොකු ගැටලුවක් තියෙනවා. මේකේ මේ සම්පූර්ණ මේ ඩේලි රෙකමෙන්ඩේෂන් එක වැරදි මේ නිෂ්පාදනයේ. ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක අපැහැදිලි. සාමාන්‍යයෙන් ගොඩක් ඩොක්ටර්ස්ලාගේ තියෙන අඩුපාඩුවක් තමයි ඒගොල්ලෝ මේ කම්පැනි එකකින් බඩු ගන්නකොට ඒගොල්ලෝ ඒක කියන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් ඔය B+ එක ඉස්සර දැන් අවුරුදු 12කට කලින් ඉඳගෙන 10කට කලින් ඉඳන් ලංකාවේ කියන්නේ පෙති එකක් කිලෝ 10කට කියලා. ඉතින් අන්න ඒක පුරුද්දක් විදිහට ගොඩක් පශු වෛද්‍යවරු කියන්නේ ගොඩාක් නිෂ්පාදනවල පෙති එකක් කිලෝ 10කට දෙන්න. පණු බෙහෙතු පෙති එකක් කිලෝ 10කට දෙන්න. එහෙම කියලා තමයි මේක විකුණන්නේ. නිෂ්පාදනයේ අමුද්‍රව්‍යයත් එක්ක ගත්තාම මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් ඒ සමාගමට කියලා වෙට් කෙනෙක් වුණාම ඉතින් දැනගන්න ඕනේ මේව පොඩ්ඩක් වෙනස් කරගන්න. මොකද ඒක එයාලා කිව්වම ඉල්ලීමක් කරාම ඒගොල්ලෝ ඒක සලකලා බලලා ඒක වෙනස් කරනවා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉල්ලීම් කිහිපයක් කරාම ඒක ඒගොල්ලෝ හදාගන්න පුළුවන්. මොකද මේක නොතේරෙන කෙනෙක් නම් ඇත්තටම ගැටලුවක්. මේක ඇත්තටම බෑ කියවන්න බෑ. කිසිම විදිහකට මේක අපිට තේරුම් ගන්න ක්‍රමයක් නැහැ. ඒක ඒගොල්ලෝ ක්‍රමයකට යම් කිසි ක්‍රමයකට තේරුම් කරයි. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා මෙතනදී දල වශයෙන් අපි ඇඩල්ට් ඩොග් කෙනෙකුට පෙති එකක් කිලෝ 10කට වෙනකොට සාමාන්‍යයෙන් කිලෝ 50ක් බර බල්ලෙකුට පෙති 5ක් දෙන්න කියන එක තමයි ඒකේ නම් තේරුම. එතකොට මේක අපිට මේ අවුලක් නෑ. මේ ප්‍රෙග්නන්ට් ඇන්ඩ් නර්සින් බිචර්ස් කියන්නේ ගර්භණී සුනකව කියන්නේ අපි මාස දෙකක් එයා ප්‍රෙග්නන්ට් ඊළඟ කිරි දෙන කාලය අපි තුමු මාසයක් කියලා. මෙන්න මේ මාස 3 ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් මාස 2 සහ කිරි දෙන මාසය ඇතුළත කිලෝ 10කට පෙති එකමාරක් දෙන්න කියනවා. ඒකේ ප්‍රමාණයක් දාලා නැහැ ස්මෝල් බ්‍රීඩ්ද, මීඩියම් බ්‍රීඩ්ද, ලාර්ජ් බ්‍රීඩ්ද කියලා. ස්මෝල් බ්‍රීඩ්, ලාර්ජ් බ්‍රීඩ්, මීඩියම් බ්‍රීඩ්, ජෑන් බ්‍රීඩ් කියන ඒවා සඳහන් කරලා නැහැ බ්‍රීඩ් එක මොකක්ද කියලා. ඒතකොට මට හිතෙනවා මෙතන කිලෝ එකමාරට කිලෝ 10කට පෙති එකමාරක් කියන්නේ මේක ඇත්තටම ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට දෙන්න පුළුවන් ශිට්සු කෙනෙකුට සාමාන්‍ය කිලෝ 10ට අඩු නම් පෙති එකමාරක් දෙත හැකි. ලැබ්‍රඩෝර් කෙනෙකුට කිලෝ 40ක් 30ක් වගේ නම් අන්න ඒකට ගැලපෙන්න දෙන්න පුළුවන්. කිලෝ 60 70ක් 80ක් බර සුනකයෙකුටත් අපිට මේකෙන් ගාන හදා ගන්න පුළුවන්. මේ ප්‍රෙග්නන්ට් ඇන්ඩ් නර්සින් බිචර්ස් කියන එක පොදුවේ කිසිම ගැටලුවක් නැහැ. මේ ඇඩල්ට් ඩොග් කියන එකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ඇඩල්ට් ඩොග් වරහන් ඇතුලේ ආවනම්
අවුරුදු 3ට වැඩි 2ට වැඩි කියලා 2 year plus හරි මොන හරි එහෙම ධන ලකුණක් එක්ක දාලා තිබ්බනම් ඔන්න අපිට ඒකත් තේරුම් ගන්න පුළුවන්. ඒ දෙකම එතකොට අපිට මේ යට එක නම් කොහොමද ගැටලුවක් නැහැ. يعني pregnant and nursing bitches උඩ එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද වයස දාලා නැහැ adult කියන එක යාලා අදහස් කරලා තියෙන්නේ. අවුරුදු 3න් උඩද එහෙම නැත්නම් වෙන දෙයක්ද කියන එක. ඉතින් ඊට අමතරව මේ උඩ 3 නම් ප්‍රශ්නයක් තියෙනවා. අදහස් කරන දේ තේරුම් ගන්න බෑ. small puppies කියලා අතන තියෙනවා සහ medium puppies ඒක ගැලපෙන්නේ නැහැ. මොකද මේ adult dog කෙනෙක්ගේ growth එකත් එක්ක ගත්තට පස්සේ කිලෝ 10කට එකක් කියන එකත් එක්ක කිලෝ 10 ඇත්තටම මාස දෙකේදී large breed වල තියෙනවා. මෙතන මේ තුන පොඩ්ඩක් හදා ගන්න පුළුවන් නම් ඇත්තටම label එක ඔයගොල්ලන්ට ගැටලුවක් නැතුව මේක භාවිතා කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් පුද්ගලිකව මේක භාවිතා කරන්නේ කිලෝ 10කට පෙති එකක් කියන සංකල්පයට වඩා පොඩ්ඩක් වෙනස් වෙන විදිහට. මොකද සුනකයාගේ වර්ගය අනුව බර වැඩි වෙන විදිහ සහ ක්‍රියාශීලී සුනකයන්ට මම ඒක යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරලා පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් කිලෝ 10කට පෙති එකමාරක් විතර වෙන්න සෙට් වෙන්න භාවිතා කරනවා. ගොඩක් ඇක්ටිව් ඩොග් ලට ඒ කියන්නේ කානි ක්‍රූසෝ, ඇමරිකන් බුලි ගොඩක් දුවලා පැනලා සෙල්ලම් කරන ඉන්න අයට මම කිලෝ 10ට පෙති එකමාරක් පාවිච්චි කරනවා. නමුත් සාමාන්‍යයෙන් මහන්සි වෙනවා අඩු සෙල්ලම් කරනවා අඩු සුනකයන්ට මම කිලෝ 10කට එක පෙත්තක් කියන සංකල්පයට තමයි භාවිතා කරන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන්